අයිබෝවන් අද මම ඔයාලට කියලා දෙන්නේ රෙද්දක පැති. රෙද්දක පැති තියෙනවා තුනක්. ඒ පැති තුන තමයි එකක් දික් පැත්ත, එකක් පළල පැත්ත, එකක් බයස් පැත්ත, කර්ණාකාර පැත්ත. අපි දික් පැත්ත කියන එක ඉස්සෙල්ලා හඳුනගනිමුකෝ. දික් පැත්ත කියන්නේ රෙද්දේ හයිය පැත්ත, ශක්තිමත්ම පැත්ත. දික් නූල් වියලා තියෙන්නේ දික් අතට තියෙන දික් නූල් තියෙන පැත්ත තමයි දික් පැත්ත. එතකොට දික් නූල් හරස් නූල් වියලා තියෙන පැත්ත තමයි හරස් පැත්ත. හරස් නූල කියන්නේ ශක්තිමත් නැති පැත්තක්. දික් නූල් තියෙන පැත්ත හරි ශක්තිමත්. එතකොට අපි මේකේ ඒ දෙකටම නැති පැත්තට තමයි කියන්නේ බයස් පැත්ත කියලා. මේ අතට මේ පැත්ත. එතකොට අපි දැන් මේක ආයි මං කියන්නම් ඔයාලට පැහැදිලි වෙන්න. රෙද්දේ ඉරට වාටිය කියන එක මම තව ටිකකින් හඳුන්වලා දෙන්නම්. එතකන් ඉරට වාටිය තියෙන දිශාව තමයි දික් පැත්ත. මම ඔයාලට මෙහෙම ඊතලයකින් පෙන්නන්නේ මේ දික් පැත්ත. මෙහෙම දික් පැත්ත, දිග පැත්ත කියලා කියනවා. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධ පැත්ත මේ පැත්ත තමයි පළල පැත්ත. අපි කඩෙන් ගන්නව නේද රෙද්දේ පළල අපෙන් අහනව නේද කීය පළල රෙද්දක්ද ඕනේ කියලා. අන්න ඒ පැත්ත තමයි මේ ඉරට මේ පැත්තේ තියෙන. එතකොට ඉරට වාටියක් නේ. මම ඒත් පැත්තට ලියන්නම් ඉරට වාටිය කියලා. මේ ඉරට වාටිය කියන නම එක එක පළාත්වල එක එක විදියට නම් කරනවා. ඉරට වාටිය කියනවා, දා වාටිය කියනවා, කන වාටිය කියනවා, බල වාටිය කියනවා, අහ වාටිය කියනවා, ගල් වාටිය. ඔය වගේ නොයේකුත් නම් තියෙනවා. දැන් ඔයාලගේ පළාතේ හැටියට මොන විදියෙන් කිව්වත් මට හුරු විදිය තියෙන්නේ මේක ඉරට වාටිය කියලා. එතකොට ඉරට වාටි දෙකක් අතර දුර නැත්නම් පළලට තමයි කියන්නේ පළල පැත්ත. ඒ පැත්තේ අපිට බොහෝ විට හමු වෙනවා 36 පළල, 45 පළල, 60 පළල, 110 පළල, 120 පළල ඔය විදියට. අපිට ඇඳුම් මහන බොහෝ විට උමනා වෙන්නේ 36, 45, 60 තමයි. අනිත් ඒවානුත් මහනවා බොහෝ විට අවශ්‍ය වෙන්නේ අපිට 36යි, 45යි, 60යි කියන පැති. එතකොට ඒ දෙක ඉරට වාටි දෙක අතර දුර තමයි රෙද්දේ පළල කියන්නේ. හරි. දැන් අනිත් පැත්ත අපි හඳුනගනිමු. ඒ කියන්නේ බයස් පැත්ත. මේ දික් පැත්තත් නෙවෙයි, පළල පැත්තත් නෙවෙයි, ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත. මේ දෙක අතරේ තියෙන පැත්ත. මේ පැත්තට කියන්නේ බයස් පැත්ත, කර්ණාකාර පැත්ත මේක. එතකොට අපි මෙහෙම මොකටද මේ රෙද්දේ පැති දැනගන්න ඕනේ? රෙද්දේ පැති දැනගන්න ඕනේ අපි ඇඳුමක් මහනකොට ඒ ඇඳුම වඩාත් ලස්සන වෙන්නේ සහ ඒ හැඩය නියමාකාරයෙන් එන්න නම් අපි පැත්ත දැනගෙන ඉන්නම ඕනේ. පැත්ත දැනගන්නේ නැතුව ඇඳුම් මැහුවම කොච්චර හොඳට දැනගත්තත් මහන්න, කොච්චර හොඳට මහන්න දැනගත්තත් පැත්ත දන්නේ නැතුව ඒ අහුණු පැත්තෙන් කැපුවොතින් එකම බ්ලොක් එකකට කැපුවත් රෙද්දේ පැති දන්නේ නැතුව කැපුවොතින් ඒකේ මොකක් හරි වෙනසක් පැහැදිලිවම මහන්න දන්න කෙනෙකුට ඒක පේනවා. ඒ හින්දා අපි ඔයාලට මේක මට හුඟක් වැදගත් වෙනවා කියලා හොඳටම තේරුම් ගියා. මුලින්ම කරන මම වැඩසටහනක් විදියට රෙද්දේ පැත්ත දැනගන්න ප්‍රශ්න තමයි මට වැඩියෙන්ම එන්නේ අහලා ඉවන්නේ. ඒක නිසා මම මේක හුඟක් ඔයාලට වැදගත් වෙයි කියලා හිතන නිසා තමයි මම මේක කරන්න හිතුවේ. එතකොට දැන් මම හිතන ඔයාලට දික් පැත්ත, පළල පැත්ත, බයස් පැත්ත, කර්ණාකාර පැත්ත කියන හොත් හරස් රෙද්දේ බයස් පැත්ත කියන එක හඳුනා ගන්න එක පුළුවන් වේවි කියලා. ඒක දැන් මම තව දුරටත් රෙද්දකින් පැහැදිලි කරන්නම් ඔයාලට. රෙද්දේ මම රෙද්දක් අරගත්තොතින් ඒ රෙද්දේ අපිට ඔය ඉරට වාටි කියන එක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මං කියවනේ ඔයාලට මම පැහැදිලි කරන්නම් කියලා ඉරට වාටිය කියන එක. මේ තියෙන්නේ ඉරට වාටි. මේ බලන්නකෝ මේ හරි ශක්තිමත් පැත්ත. මේ පැත්තට තමයි රෙද්දේ දික් නූල් යොදලා තියෙන්නේ. ඒක පැහැදිලිනේ. ඉරට වාටි කියන්නේ මේ බලන්න මේ පැත්තේ නූල් යන්නේ නැහැ. හරි අතට දැනෙනවා පොඩ්ඩක් හයියට. තව විදියක් තියෙන ඉරට වාටිය හඳුනා ගන්න. මේ ඉරට වාටිය පැත්තේ පොඩ්ඩක් අතින් මෙහෙම යන්තමට
අල්ලගෙන ගියාම එක පැත්තක දැනෙනවා අපිට පොඩි ඝර්ෂණයක් නිකන් ගොරෝසු බවක්. තවත් විදියකින් මම කියන්නම්කෝ මේ පැත්තේ. මේ පැත්තේ තියෙනවා නිකන් සිදුරු විදලා තියෙනවා. සිදුරු වගේක් විදලා තියෙනවා. එතකොට විදපු පැත්ත තියෙන්නේ, ඒ කියන්නේ වල පැත්ත. ඒ පැත්ත තමයි මේ රෙද්දේ හොඳ පිට. අර කටු වගේ තියෙන පැත්ත තමයි කන පිට. එතකොට මම තව දවසකදී ඔයාලට රෙද්දේ හොඳ පිට සහ කන පිට හඳුනා ගන්න වීඩියෝ එකක් මම ඔයාට කරන්නම්. අද කරන්නේ මේ රෙද්දේ පැති. එතකොට ඉරට වාටිය හයිය පැත්ත කිව්වනේ. එහෙනම් මේ රෙද්දේ මම පෙන්නන්නම් ඉරට වාටි දෙකක් තියෙන්නේ කොහොමද කියලා. එක පැත්තක ඉරට වාටියක් තියෙනවනම් ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ තමයි අනිත් ඉරට වාටිය තියෙන්නේ. මේ බලන්නකෝ. දැන් මේ දෙක අතර දුරට තමයි පළල කියන්නේ. රෙද්දේ පළල කියන්නේ. මේක තමයි මම අර ඉස්සෙල්ලා කිව්ව නේද 36 පළල තියෙනවා 45 තියෙනවා 60 තියෙනවා කියලා. එහෙනම් ඉරට වාටි දෙකක් අතර දුරට තමයි රෙද්දේ පළල කියන්නේ. දැන් ඒකත් ඔයාලට හොඳට පැහැදිලි වුණා කියලා මට හිතෙනවා. එහෙනම් අපි අනිත් පැත්ත බලනවා. මේ ඉරට වාටිය පැත්තයි ඉරට වාටිය නැති පැත්තයි අතරට තියෙන පැත්තක්. මේ බලන්නකො චුට්ටක් මේ බලන්න. මේ හොඳට ඇදෙනවා ස්ට්‍රෙච් ගතියක් එනවා. රෙද්දේ මේ හොඳට ස්ට්‍රෙච් මේ බලන්න. මේ පැත්ත ඇදෙන්නෙම නැහැ. මේ පැත්ත දික් පැත්ත ඇදෙන්නෙම නැහැ. මේ හරස් පැත්ත ටිකක් ඇදෙනවා. මේ බලන්නකෝ. මේ ටිකක් ඇදෙනවා. මේ බයස් පැත්ත බලන්නකෝ. මේ ඉලාස්ටික් එකක් වගේ. මේ හොඳටම ස්ට්‍රෙච් වෙනවා. එහෙනම් මම නිකන් උදාහරණයක් විදියට කියන්නම්. මේ දික් පැත්තට තමයි අපේ ඇඳුමේ උස පැත්ත, දිග පැත්ත, ඇඳුමක දිග කියලා කියන්නේ අපි. ඒ ඇඳුමේ දිග කියන්නේ මේ දික් පැත්තට ගන්න නිසා. ඊට පස්සේ අතේ දිග අතකට රෙද්දක් මෙහෙම මහනකොට අතේ දිග පැත්තට තමයි රෙද්දේ ගන්නෙ. එතකොට පළල පැත්තට අපි ගන්නේ ඇඳුමේ ඇඟේ පළල. මිම්මක් ගත්තොත් අපේ පළල කියන්නේ එහෙනම් අපි චුට්ටක් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ටිකක් හොඳට ඇස් පෙනීම තියෙන කෙනෙකුට නම් රෙද්දේ පොඩ්ඩක් උස්සලා මෙහෙම නිකන් බලන්න විනිවිද යන්තම් පේනවා අර වියපු රටාව. මෙහෙම නිකන් දික් අතට වියපු නූල් පාර යන්තම් පේන හොඳට සියුම්ම බැලුවොත්. ඒක හොඳට බලන්න ගියොත් පේන්නේ නැහැ. මම එක ක්‍රම තමයි මේ කියන්නේ. දික් පැත්ත, හරස් පැත්ත, බයස් පැත්ත හඳුනා ගන්න මේ එක දේවල් කියන්නේ ඔයාලට වැටහෙන විදිහට ඔයාලා ඒ කියන විදිය වලින් තේරුම් ගන්න. මම කොහොම හරි තේරුම් කරලා දෙන්න හදන්නේ මේකේ පැති තුන පැහැදිලිවම හඳුනා ගන්න ක්‍රම තමයි. එතකොට මේ පැත්ත ශක්තිමත් නැහැ. මේ පැත්ත ශක්තිමත් නැහැ. මේ පැත්ත ශක්තිමත්නේ. මේ පැත්තත් මේ හරස් පැත්ත ටිකක් ශක්තිමත්. හැබැයි ඇදෙන ගතියක් තියෙන නිසා ඒක හොඳට පරිස්සමෙන් ඒම කරන ඇඳුම් කපන්න ඕනේ. ඒ විදිහට ගන්නකොට. උදාහරණයක් විදිහට ෆ්ලෙයාර්ඩ් සායක් කපන්නේ මෙන්න මේ බයස් පැත්තට. එහෙනම් අපි මේ දිග අපි දැන් ඇඳුමක් ඇඳගෙන ඉන්නකොට කවුරු හරි අහනවා ටිකක් දන්න කෙනෙක් ඔයා ගවුම හරහටද මැහුවේ කියලා අහනවා. එතකොට යහන්නේ ඉතින් අපි ඇත්ත තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඒ හරහට මහනවා එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් එයා කොහොමද දැනගෙන තියෙන්නේ? මෙහෙම දික් අතට නේද මෙහෙම ඇඳුම ඇඟ මහන්න ඕනේ. මෙහෙම මහන්න ඕන එකේ කවුරු හරි රෙදි මදි වෙලා හරි නොතේරුම් කමට හරි මොන විදියකින් හරි එයා මහනවා මෙන්න මේ පැත්තට. මේ ඉරට වාටිය උඩට හරි උඩ වාටියේ හරි පහළ වාටියේ හරි ඉරට වාටිය තියෙනවා දැකලා. එහෙම ඇහුවොත් අහනවා කවුරු හරි ඔයා හරහටද මැහුවේ කියලා අහනවා. හරස් අතටද ගත්තේ කියලා අහනවා. එතකොට අපි එහෙම කරන බොහෝ වෙලාවට හරස් පැත්තට මේ විදිය. මේ ඉරට වාටියේ බෝඩරියක් තිබුණොත් අපිට කරන්න දෙයක් නැහැ. හයිය වුණත් නැති වුණත් අපිට හරස් පැත්තට ගත යුතුම වෙනවා. අපි හිතමු මේකේ ස්කැලප් එකක් බෝඩරයක් තිබුණත් ඒත් ගන්න වෙන්නේ ඇඳුම හරස් පැත්තටයි. හරස් පැත්තට ඇඳුම මැව්වාම ඉච්චර හැඩ නැහැ. ඇඟට හේතු වෙන ගතිය අඩුයි. නිකන් පිම්බෙන ස්වභාවයක් එනවා හරස් පැත්තට රෙද්ද මැව්වාම ඇඳුමක් මැව්වාම. එතකොට ඒ හරස් පැත්තට මහන්න බැරිම අවස්ථාවකදී කරාට කමක් නැහැ. නමුත් දැනගෙන ඒක කරන්න. ඒක දැන් මම ඔයාලට කියලා දුන්නේ හරස් පැත්තට තියෙන බෝඩරයක්
බීකු හැඩයක් ස්කැලප් එකක් ගැන බීකු හැඩයක් ඔය වගේ තියෙනවා නම් තමයි ඒව ගන්නෙ. එහෙම මැහුවාම වෙන ප්‍රතිඵලය මොකද දන්නවද? එහෙම මැව්වහම ඇඟට මං කොනේ ඇලෙන්නේ නැහැ කියලා. එහෙනම් පිම්බෙන ස්වභාවයක් එනවා. එහෙනම් පිම්බෙන ස්වභාවය මොන වගේ අයටද හොඳ? කුඩා ළමයින්ට. දැන් ලොකු මහත කෙනෙකුට මේක හරස් පැත්තට මැව්වාම යාගේ ස්වරූපය මහත තව වැඩි කරලා පෙන්නනවා. ඒ නිසා හරස් පැත්තට මහන්න හොඳ පොඩි බබාලට එහෙම මහන්න පුළුවන්. එතකොට මම තව දුරටත් ඒ වගේ දේවල් ගොඩාක් විස්තරාත්මකව කියලා දෙන්නම්. එතකන් මේ දික් පැත්ත, පළල පැත්ත, බයස් පැත්ත කියන එක ගැන තව මං පොඩි දේවල් තවත් විස්තර කරලා මං ඔයගලන්ට කියලා දෙන්නම්. ඊට පස්සේ දැන් දික් පැත්තට මහන්නේ අත දිග ගන්නේ මේ අතට දික් අතට. ඇඟේ දිග කොච්චරද? ඇඟේ උස අපි හිතමු ඇඟේ උස ඇඳුමේ බ්ලවුස් එකකට 23ක් කියලා. එහෙනම් මෙන්න මේ ඉරට වාටිය දිගේ 23ක් මනින්න. ඊට පස්සේ ඇඟේ පළල පැත්තට අපි හිතමු පපුවේ මිම්ම වගේ දෙගුණයක් ගන්න කියලානේ මම බොහෝ විට කියන්නේ ඒ විදියට. පපුවේ මිම්ම කියන එක මම පස්සේ දවසක කියලා දෙන්නම්. පපුවේ මිම්මෙන් දෙගුණයක් ගන්න කිව්වහම එක් ඉරට වාටියක සිට අනෙක් ඉරට වාටිය දෙසට මේ උඩ වාටිය දිගේ ලකුණු කරගන්න මැනගන්න. එතකොට ඒක තමයි පළල පැත්ත. ඊට පස්සේ එහෙම මහනකොට ඇඳුමේ පළල පැත්තටයි මේක ගන්න. එතකොට අපේ ඇඟ ඔයාලට තේරෙන්නේ නැද්ද අපි නිකන් කියනවා නේද මම විහිළුවක් කරන්නේ හරහට මහත් වෙනවා කියලා. හරියට හරි කතාව. මේ බලන්න. හරස් පැත්ත මේ පළලට ගන්නේ ඇදෙන පැය. මේ මහත් වෙන්න මේ බලන්නකෝ. පොඩ්ඩක් ඇඟට ඉඩක් දෙනවා මේ පැත්තට. මේ බලන්න මේම. අනිත් පැත්තට ඇදෙන්නේ නැහැ. මේ පැත්තට මැහුවොත් මේ ඇදෙන්නේ නැහැ. හරි හයියයි. හයිය පැත්ත. ඒ නිසා ඔන්න තවත් දේවල් කිව්වා මම මේ පැත්තට පළල පැත්තට තමයි රෙද්දේ ඇඟේ පළල කියන මිම්ම යොදාගන්නේ. එහෙම මහනකොට අපි හිතමු අතකට රෙදි අවශ්‍ය වෙනවා කියලා. එහෙනම් අතේ පළල මම ගන්නේ නිතරම උරහිසේ පළල. ඒක මම පස්සේ වෙලාවක කියන්නම්. පළල පැත්ත මෙන්න මේ පැත්තටයි ගන්නෙ. ඊට පස්සේ අපි හිතමු තවත් ඇඳුම් මෝස්තර જાතියක් තියෙනවා ෆ්ලෙයර්ඩ් සාය කියලා එකක් තියෙනවා. ෆ්ලෙයර්ඩ් සාය කිව්වම සාය පිම්බෙන ස්වභාවයකුත් තියෙනවා ඇදෙන ස්වභාවයකුත් තියෙනවනේ. එතකොට ඇදෙන්න නම් ඇදුනම්ම වෙන්නේ රැලි තියන්නේ නැතුව ඉබේ රැලි වැටෙනවා. මේ බලන්න ෆ්ලෙයර්ඩ් සාය කියන එක මම මෙතන නිකන් යන්තම් පැහැදිලි කරලා දෙන්නම්. ෆ්ලෙයර්ඩ් සාය කියන එකේ දැන් සාමාන්‍ය සායක් කපන්නේ මේ අතටනේ. එතකොට ඇදෙන්නේ නැහැ. මෙන්න මේ පැත්තට සාය කැපුවොත් ඉන වාටිය මේ පැත්තට මේ ඇදුනහම බලන්නකෝ මේ ලස්සන නිකන් රැල්ලක් එන ගතියක් මේ බලන්න. මේ ලස්සන ඒ කියන්නේ ස්වභාවික රැලි ටිකක් එනවා. නිකන් වේව්ස් වගේ ටිකක් එනවා. මෙහෙම නිකන් කඳු වගේ. අනිත් පැත්තට මෙහෙම මැහුවට සාය එහෙම එන්නේ නැහැ. එහෙම ගන්න ඕනේ නම් එක්කෝ මෙහෙම රැලි දාන්න ඕනේ. මේ බලන්න. ඔන්න තව එකක් මට මතක් වුණා. දැන් රැලි දානවා නම් ඇඳුමක ඔන්න තවත් දෙයක්. ඔයගලන්ට ලස්සනද ඒ සාය ලස්සනද නැත්ද කියලා බලන්න පුළුවන්. මේ දික් අතට රැලි වැටෙනවා නම් මේ රැලි ඒ රැලි වැටෙන ප්‍රවණතාවය මනාව හොඳින් පේන්නේ මේ අතට. ඒ කියන්නේ පළල පැත්තේ රැලි ගැන්නුවොත් පමණයි. මේ බලන්න මෙතනින් හොඳට බලාගෙන ඉන්න එක පේනවා. මේ බලන්න මේ ලස්සන රැලි වැටලා තියෙන්නේ. අපි අනිත් පැත්තේ රැලි දාලා මම පෙන්නන්නකෝ මේ පිම්බෙන ස්වභාවයක් නෑ. හරි ලස්සනට නිකන් දියැලක් වගේ ලස්සනට නිකන් රැලි ටික හැදිලා තියෙනවා. මේ පැත්ත මම රැලි කරලා පෙන්නන්නම්කෝ. මේ බලන්න. මේ පැත්තේ රැලි දැම්මහම මේ නිකන් ලස්සන නෑ ඒක නිකන් මේ බලන්නකෝ. නිකන් පිම්බිච්ච ගතියක් එනවා. මනා රැලි වල සැකස්මක් හැදෙන්නේ නෑ මේකේ. එතකොට දැන් ඔන්න රැලි හැදෙන විදිය කිව්වා. ස්වභාවික රැලි හැදෙන විදිය කිව්වා. බයස් පැත්තට තමයි ස්වභාවිකම රැලි දැම්මේ. නැතත් ඉනට ස්වභාවිකව ඉන රැලි ටිකක් හැදෙනවා. ඒ වගේමයි කුඩා ළමයින් මේ ඇඳුම මේ අතට මහන රෙදි ඇඳම ඒ ඇඳගෙන ඉන්න පුද්ගලයාට ඇඟට අපහසුතාවයක් නැහැ. උදාහරණයක් විදිහට කිව්වොත් පුංචිම බිලිඳට ඇඳුම බොහොම යාට හරිය සනීපෙට දෙන්න ඕනේ. තියඳගෙන ඉන්න දෙනවට තද වෙන්න බෑ මොන විදියකින්ම රිදුමක් ඇඟට අපහසුතාවයක් දැනෙන්නේ නැති වෙන්න ඕනේ. ඒ නිසා අපි මේ පැත්තට තමයි බිලිඳෙකුට ඇඳුම් මහන්නේ. මේ පැත්තෙන් මම පොඩියට කියන්නම්. මෙතනින් කර ඔයාලට තේරෙන්නේ නැතුව ඇති සමහර විට ඒක මම පස්සේ දවසේ කියන්නම්. කර අත්කට කැපුවාම බිලිඳා
ඉන්නේ අත් දෙක උඩට තියාගෙනනේ. එතකොට එයාගේ අත පැටලෙන්නේ නැහැ. ඇඟට රිදෙන්නේ නැහැ. එයා දඟලනකොට මේ බලන්නකෝ. මේම ඇදෙනවා හොඳට. ඒක නිසා මම මේ පොඩි උදාහරණයක් කිව්වේ ඔයගලන්ට පැහැදිලි වෙන්න මේ රෙදි පැති ගැන. තව විදියකින් කිව්වොත් අපි දික් අතට රෙදි කෑල්ලක් අපි හිතුව මේ ඉරට වාටියක් පැත්ත පලාතකවත් නැහැ. දැන් පුළුවන් ද ඔයාලට හඳුනා ගන්න ඉරට වාටියක් ඇත්තෙත් නැහැ. ඉරට වාටි දෙක අපි කවුරු හරි අපි දුමු කට් පීස් කඩේක කියලා. කට් පීස් කඩේකදී රෙදි ගන්න ගිහලා අපි දන්නේ නැහැ දිග පැත්ත මොකද්ද කියලා. ඒගොල්ලෝ කඩලා දෙනවා රෙදි පීස් එක තියෙන නිසා. එහෙම කෑල්ලක් අපි ගෙදරට ගෙනාවොත් කොහොමද අපි බලාගන්නේ? බලාගන්න බෑනේ. එතකොට ඉරට වාටිය නැති පැත්ත හොයාගන්න බෑ. සමහර කඩවල වල තියෙනවා ඒකට දිශාවක් පොඩි ඊතල ලකුණු කරලා තියෙන කඩේක මෙම ඊතලයේ දෙපසට විහිදුණු ඊතලයක් තියෙනකොට අපි ඒකෙන් හඳුනා ගන්නවා ඒ පැත්තේ තමයි ඉරට වාටිය තියෙන්නේ. නැත්තම් බයස් අතර තිබුණොත් ඒ පැත්තට තමයි බයස් පැත්ත කියලා අපි තේරුම් ගන්නවා. එතකොට දැන් මේ රෙද්දේ ඉරට වාටිය කැපිලා තිබුණොතින් ඔයගලන්ට දැන් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ දිග පැත්ත, මේ පළල පැත්ත, මේ බයස් පැත්ත කියලා හොඳට දැනගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අර මම කිව්වේ හැමනල්ලාවකට වගේ නිකන් මේ පොඩ ලයිට් එකකට එළියකට ආලෝකයකට අල්ලලා ආලෝකය තියෙන පැත්තට අල්ලලා අනිත් පැත්තෙන් බැලුවම මං කිව්වා සාමාන්‍යයෙන් හොඳට පේන කෙනෙකුට නිකන් පේනවා ඒක හැමෝටම නෙමෙයි නිකන් සාමාන්‍ය කෙනෙකුට පේනවා මේ පැත්ත නිකන් දිගට නිකන් තින්ත ගාලා වගේ පේනවා දික් අතට නිකන් පිටියක තින්ත ගෑපු ස්වරූපයක් තියෙන්නේ ඒ වගේ දැනෙනවා අන්න ඒකෙන් දික් අත හඳුනා ගන්න. අනිත් පැත්තට හරහට කෙලීම අනිත් හරහට තියෙනවනේ ඒක හරස් පැත්ත. ඒකට ප්‍රතිවිරුද්ධ පැත්ත කොහොමද ඉතින් බයස් පැත්ත. රෙද්දි වර්ග රෙද්ද ඉරට වාටිය තිබුණොත් විතරක් කියලා හිතන්න නරකයි අපි කොහොම හරි ඉරට වාටිය තියෙන්නේ මොන දිශාවේද කියලා අපි දැනගන්න ඕන. තව දෙයක් කියන්න අම්මා ඉරට වාටිය හඳුනන. පොඩ්ඩක් මෙන්න මේ පොණෙන් මෙහෙම නූලක් අරින්න. මෙහෙම නූලක් ඇරියාම මේ කොනෙන් නූලක් ඇරියාම මෙහෙම මේ පැත්තේ තියෙන මේ අරින නූල මේ ශක්තිමත් නැත්තම් මේ පැත්තෙන් නූලක් ඇදලා ගන්න. මෙහෙම ගමුකෝ අපි නූලක් මේ පැත්තෙන් ඇදලා මෙහෙම මේ බලන්න. පේනවද? දන්නේ මම මේ අදින නූල මේ අදින්නේ මං හරස් නූලක්. ඒ නූල ශක්තිමත් නැහැ මේ බලන්න. මේ කැඩෙනවා නිකම්ම. හරස් පැත්තට මේ කැඩෙනවා. අපි දික් අතට නූලක් අරගන්න මේකේ විදියක් නැහැ. දික් අතට නූලක් මේකේ ගන්න විදියක් නැහැ. මේ බලන්න මේ ඔක්කොම යන්නේ අර නූල් යනවා කියන්නේ රෙද්දක. දික් නූලක් යන්නේ නැහැ කවදාවත්. හරස් නූලක් තමයි යන්නේ. ගැලවි යන්නේ මේ බලන්න. පටවල් හතරක් තිබ්බත් ඒක නිකම්ම කැඩෙනවා. ඒ හරස් පැත්ත. එතකොට එහෙමත් අඳුර ගන්නකෝ. දැන් අපි හිතමු මේ රෙදි කෑල්ලේ මම දික් නූලක් ගන්න විදිය පොඩ්ඩක් පෙන්නන්නම්කෝ. දික් නූලක් ගන්නකොට අපි මේ අතට දිග අතට කපලා මම මේ බලන්නකෝ මම මේ කැපුවේ ඉරට වාටිය මේ දිගේ මෙහෙම. දැන් මම මේ පැත්තට නූලක් ඇදලා පෙන්නන්නම්කෝ මේ බලන්න. මේ තියෙන්නේ දිග පැත්ත. මේ නූල් කෑල්ලක් අපි දිග කෑල්ලක් හොයාගත්තොත් බලන්නකෝ දැන් දිග කෑල්ලක් හොයාගත්තොත් ඒකේ මේ බලන්න හරි හයිය ගලවන්නත් හරි අමාරුයි. මේ බලන්න මම එක පටක් මම හොයාගන්නම් කොහොමක හරි අරගෙන මේ ඔන්න ගත්ත එකක් මේක හොඳට පේනවද මේ එක නූල් පටක් ඉස්සෙල්ලා මං හරි පහසුවෙන් කැඩුවා නේද නූල මේ බලන්න මේ අර හරි අමාරුයි ඒක කඩා ගන්න බෑ නිකන් ශක්තිමත් පොඩ අර නූල් මහා ශක්තිමත් නැහැ අපි මහන නූලක් තරම් ශක්තිමත් නැහැ නමුත් අර හරස් නූලට වඩා ඒ පැත්තට ගන්න රෙදි නූල හරි ශක්තිමත් ඊට පස්සේ අපි හිතමු ඇඳුමක ඔයගොල්ලෝ දැකලා ඇති ඇඳුමක සාරියක ටසල් දාලා තියෙන අර නූල් ඇරලා තියෙන්නේ. නූල් ඇරලා ගැට ගහලා තියෙන්නේ. අන්න ඒ ගැට ගහන්නේ හරස් නූලයි යවන්නේ. හරස් නූල ඉවත් කරාම ඉතුරු වෙන්නේ දික් නූල්. දික් නූල් වලින් තමයි ටසල් ගැට ගහලා තියෙන්නේ. හරස් නූල තමයි යවන්න ඕන. මේ දික් නූල් යවුවට පස්සේ ඉතුරු වෙන්නේ හරස් නූල මේ පැත්තේ. ඔයාලට පේන මේ තිනිරට වාටිය මේ පැත්තේ හවුවෙන්නේ තුනීව. එතකොට ඒවා නිකන් පැටලෙන සුළුයි. ඒක නිසා ඒ පැත්තට නූල් යවන්න එපා. නූල් යවනවා නම් ඔයගොල්ලෝ මේ පුංචි රෙදි කෑල්ලක් අරගෙනත් දිග පැත්ත, පළල පැත්ත හොඳට හඳුනා ගන්න පුළුවන්. එතකොට මං හිතනවා දැන් ඔයාලට මේක හුඟා පැහැදිලි වුණා කියලා. මම ඇඳුම් කපන වෙලාවේදී
මේ දිග පැත්ත පළල පැත්ත මොන විදියටද හරියටම ගන්නෙ කියලා ඇඳුමක් කපනකොට තමයි තවත් පැහැදිලි කරලා දෙන්න ඕන. ඊට ඉස්සෙල්ලා මේ වැඩ සටහන පටන් ගන්නට පස්සේ මට ඔය ප්‍රශ්නේ ආවොත් ඔයාලගෙන් ගොඩාක් ප්‍රශ්න එවි මට. ඒ හින්දා ඒ එන ප්‍රශ්න එන එක නිරවුල් කරගන්න තමයි මම අද ඔයගලන්ට රෙද්දේ පැති ටික කියලා දුන්නේ. මං හිතනවා මේක තේරුණා කියලා. එහෙනම් අපි වෙනත් දවසක හමු වෙමු. සුබ දවසක්. ආයුබෝවන්.